පාට කුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආයිබෝන් කියලා channel එකට පිළිගන්නවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන අපේ channel එකේදී කරන්නේ අපි තෝරගත්තු කතාංග කිහිපයකදී ඉදිරියේදී වෙන්න පුළුවන් කොටස් අනුමාන වශයෙන් කියන එක. ඒ කියන්නේ අපි ගෙස් කරලා තමයි කියන්නේ. හරි. අපි යමු අද කතාවට. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ කෙවින් ගත්ත කාර් එක කට්ටියකුත් එක්ක හද ඉඳිද්දී එතෙන්ට කෙවින්ගේ තාත්තා එනවා. ඉතින් ඊට පස්සේ කෙවින්ගේ තාත්තා මොන වගේ දෙයක් කියාවිද? එතන මොන වගේ දෙයක් සිදු වේවිද? හරි. අපි ඒක විස්තර කරමු. කෙවින්ට නිම්නාවෙලගෙන් ලැබෙන උදව් ගැනත් ඒ වගේම හැම දෙයක් ගැනමත් මේ ෆොන්සේක අවධානයෙන් ඉන්නේ. ඉතින් ෆොන්සේක කියපු කතාවක් ගැන ඔයාලට මතකද? එයා කිව්වා හැමතිස්සෙම හැමෝම ගැන හොඳින් නැහැ ගහගෙන ඉන්නේ කියලා. ඉතින් මට හිතෙන විදිහට නම් ෆොන්සේක මේක නිකන් කියපු දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම මේක පිටිපස්සේ මොකක් හරිම හේතුවක් තියෙන්නම ඕනේ. ඉතින් ඔයාලට හොඳ මතකයක් ඇති අර පහුගිය දවස්වල එක්කෙනෙක් කතා කරලා ෆොන්සේකට කිව්වේ කෙවින් වැරදියට බිස්නස් එකක් කරලා කියලා. ඉතින් මෙන්න මේ දේත් නුරාන් කරපු එකක්. විශේෂයෙන්ම තාත්තා මේ නුරාන්ගේ හැටි දැනගන්න මේ වගේ දෙයක් සැලසුම් කරා වෙන්නත් පුළුවන් කියලායි අද අපිට මතක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තාත්තට ડોක්ටර් මාර්ගෙන් හරි දැනගන්න හම්බ වෙනවා කෙවින් අලුත් බිස්නස් එක ගැන. කෙවින් නිකන් ඉන්නේ නැහැ කියන එක ගැන සහ කෙවින් පටන් ගත්ත බිස්නස් එක හොඳ එකක් කියන දේත් තාත්තට තේරෙනවා. තාත්තා කෙවින්ට ආශිර්වාද කරනවා. ඒ වගේම ඕනම උදව්වක් මුදල් අතින් තියෙනවා නම් තමන්ගෙන් ඉල්ලන්න කියන දේ කියලා තමයි කෙවින්ගේ තාත්තා එතනින් යන්නේ. ඉතින් ඔයාලට වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? ඔයාලට හිතනවද පාට කුරුල්ල කතාවේ මේ වගේ සිදුවීමක් ඉදිරියේදී වෙන්න පුළුවන් කියලා? ඔයාලට එහෙම හිතනවා නම් ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. හරි. අපි මේ වගේ වීඩියෝ එකකින් තව දවසක හමු වෙමු.